ඒ වගේම අනික් කාරණේ තමයි විශේෂයෙන්ම අනික් කාරණේ අපි දැන් ඔබතුමා 150 තව අලුත් 150ක් හදන්න හදනවා 450ක් සත්ව ආයතන කරුණාකරලා ගිහිල්ලා බලන්න. දැන් සත්ව ආයතන වල අද මං චෙක් කරුවා. අල නැහැ, ලූණු නැහැ. ආයත මං ගණනාවක් දැම්මම මේ කතා කරලා චෙක් කරලා තමයි මම මේ කතා කරේ. ඔබතුමා මට මං ඕන නම් ටිකත් එක කියන්න. සමහර ආයතන වල නැහැ. එතකොට දැන් ඔබතුමාලා මොකද කරලා තියෙන්නේ? ඔබතුමාලා කිව්වා දේශපාලනේ මේකට ගේන්නේ නැහැ කියලා. දැන් වීරවිල තොග ගබඩාවේ හිටියා උපුල් කියලා. එයා ගිය පාර මේ පොහොට්ටුවේ සමිතියේ සභාපති, මේ පාර තමුන්නාන්සේලා සමිතියේ සභාපති. දැන් එයා මොකද කරේ? දැන් මොකද එතුමා කරේ? දැන් එමත්තුමා යුනියන් එකේ ලීඩර් විදියට ඉන්නේ. ඊට පස්සේ කතා කරා. ඊළඟට මට නෑ ඔබට බාධා නෙමෙයි. මගේ විනාඩිය දෙනවා. මගේ විනාඩිය දෙන්න. සම්පූර්ණ වැරදි කතාවක් කවුරුත් නොම කැවලා තියෙන්නේ. යූනියන් එක හදපු දවසේ ඉඳන් අන්තර් සමාගම් සේවක සංගමේ සංවිධායක ලේකම්. හරි දැන් මොකද එතුමාට කරේ? තමුන්නාන්සේලා මෙයාව අරන් ආවා. සාමාන්‍යයෙන් ස්ටොක් එක හෑන්ඩ් ඕවර් කරන්න නැතුව කෙනෙක්ව කොළඹ ගේන්න බෑ. ඔබතුමා මොකද කරේ? මෙයාගේ සුසුකම් මොනවද තියෙන ක්වොලිෆිකේෂන්ස් තියෙනවද? නෑ. මොකද කරේ? මෙයා සුසුකම් තියෙන ජේෂ්ඨ කර්මකරුව යවලා සංජීව කෝට් එකට එන්ජිනියර් එකට දාලා තමුන්නාන්සේලා වැඩවලන පුද්ගලයා විදිහට මෙයාව දැම්ම ලොජිස්ටික් කුළුබඩු බෙදා හැරීමට දැම්ම. හරි? ඊළඟට දැන් සාමාන්‍යයෙන් ෂොප් එක මැනේජර් කෙනෙක් අයින් කරනවා නම් අනිවාර්යෙන් තොග ගණනයක් කරලා තමයි යාට මෙතනින් ඉවත් වෙන්න ඕනේ. නමුත් ඒක කළා නැහැ. ඊළඟට කලින් හිටපු සභාපතිතුමාගේ DGM ඔඩිට් දැන් වැඩ බලන ප්‍රධාන විධායක ලෙස තමුන්නාන්සේලා පත් කරා. පත් කළා එතන ඉන්න සියලු සේවකයෝ දැන් ඉවත් වෙවි යනවා. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මිලදී ගැනීම ගියා. මොකද මිලදී ගැනීම වලට බලපෑම් කරන නිසා. ඊළඟට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධම්මික මහත්මයා, ඊළඟට නියෝජ්‍ය සමාජිකාරී ජගත් මෙහෙයුම් අක්‍රමික සම්බන්ධව මේ සියල්ලම දැන් ඉවත් වෙලා යනවා. මොකද හේතුව ඒ අයට වෙන පස්සෙන් නෙමෙයි තියෙන්නේ තර්ජනය සහ බලපෑම්. ඊළඟට මම කියන්නම් සිලෝන් බිස්කට්ස් ආයතන මට ඒකයි හිතා ගන්න බැරි. තමුන්නා සිලෝන් බිස්කට්ස් ආයතනත් එක්ක හරි සම්බන්ධයි. ධම්මික පෙරත් එක්ක මේ ආණ්ඩුව පුදුම සම්බන්ධයක් තියෙන්නේ. ශ්‍රී ලංකා න්‍යායාලයින් එකට ගියලා දානවා සභාපති, ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩලය, තනිකර ධම්මික පෙරයි. මොකක්ද තමුන්නාන්සේලා ධම්මික පෙරත් එක්ක තියෙන සම්බන්ධය කියලා මට තේරෙන්නේ නැහැ. ඔව් ව්‍යාපාරි හරි හොඳයි පස් ප්‍රොෆෙෂනල් හරි කමන්නේ මට ඒකනේ ඔයාට තියෙන ප්‍රශ්නේ නෑ ධම්මික පෙරේරා ගාවමද ඔය කට්ටිය ඉන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා. හරි පොඩ්ඩක් ඉන්න මට කතා කරන්න දෙන්න. එතකොට මේ සමිත පෙරේරා මේ සේවකයන්ට කතා කරන විදිය, එයාව මර්ධනය කරන විදිය, හරිද? මේකත් එක්ක ලොකු ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි. සිලෝන් බිස්කට්ස් ආයතනයේ තමුන්නාන්සේලාට දෙන්න තියෙනවා මිලියන 3ක අර දැන් ගෙවන්න තියෙනවා ඔක්කොම තමුන්නාන්සේලාගේ පහුගිය කාල වකවානුවේ විශාල ප්‍රමාණයක් නැවතට ගන්න තියෙනවා. සිලෝන් බිස්කට්ස් ආයතනයක් ගෙවන්න තියෙනවා. බලන්න 3 මිලියන් වලට වැඩිය තියෙනවා. කරුණාකරලා දැන් ඒක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට්. තව තමුන්නාන්සේලාගේ බඩු ගන්න ආයතනයක එක්කෙනෙක්ව ගියාලා තමුන්නාන්සේලා සභාපති කරනවා මේ සත්තු ආයතනය. එතකොට කොහමද කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් නැද්ද? නැත්තේ මොකද? තමුන්නාන්සේලාගේ බඩු ගන්න ආයතනයක්. නැත් අයින් වෙලා ඉන්න. හැබැයි එයා තමයි එතන හිටපු මේ ප්‍රධානියා. එයා තමයි එන්නේ. ඒක 3 මිලියන් තමුන්නාන්සේලාට සත්තුවට ගෙවන්න තියෙනවා. කරුණාකරලා එයාව ගෙන්න ගන්න. ඒ සල්ලි ටික ගෙන්න ගන්න. ඒ වගේම විශේෂයෙන්ම දැන් අස්සසෝම ප්‍රතිලාභීන්ට බඩු බෙදීම සම්බන්ධව තමුන්නාන්සේ කිව්වා දෙන්න යන්නේ රතු සීනි පැකට් 3යි, සෝයා මීට්, සමපෝෂ, නූඩල්ස්, අල, බීලුන්. මෙයාට තමයි තමුන්නාන්සේ දෙන්න හදන්නේ. මං අහන්න කැමතියි රුපියල් 5000ක 3500 දෙනකොට ඒකේ කොහෙන්ද තමුන්නාන්සේලා ඉතුරු වියදම් ටික පියෝ ගන්න? දැන් තමුන්නාන්සේලා දාන්න අපි දන්නවා කොහොමත් දැන් ලංකාවේ මේ මම ඔබතුමාට කියන්න අපි මේවා දිගටම කතා කරපුවා. ඔබතුමාත් කතා කරුවා අපත් කතා කරා. මේ සතොස හදලා තියෙන කරු මන්ත්‍රීතුමා පිටරටින් ගෙන්නලා සතොස ආයතන වලට බෙදන්න පුළුවන් වැඩ පිළිලා ගන්නද මොකද වෙලා තියෙන්නේ? අද පිටකොටුවේ ඉන්න වෙලෙන්දෝ ටික ඒගොල්ලන්ගෙන් බඩු ගන්න තමයි දැන් සතොස පුරුදු වෙලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අභියෝගේ බාර ගන්න. මේ ඉතිහාසයේ මේකම තමයි ඔක්කොම කරේ. ඔබතුමා දැම්මත් සතොස නියම තත්ත්වය ඔබතුමා දන්නවා. ඒ නිසා අපි මේ දිගටම කතා කරුවා. අපි ඉස්සර මේක පාර්ලිමේන්තුවේ කතා කරුවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? තවමත් පිටකොටුවේ වෙළඳ ව්‍යාපාරිකයෝ රුපියල් 2ක් 3ක් තියාගෙන දෙන එක තමයි අද ගන්න වෙලා තියෙන්නේ. මොකද එතකොට වෙන්නේ කෙලින්ම තව මාෆියාවක් මේක ඇතුලේ ගොඩ නැගෙනවා. ඒ නිසා මම හිතනවා ඔබතුමා ඒ පිළිබඳව අවශ්‍ය කරන කටයුතු කරයි කිය. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් ඊළඟට අනික් කාරණේ විශේෂයෙන්ම දැන් තමුන්නාන්සේලා මන් දන්නේ මොකද මේ වාහන මේ කැබ් වලටම ඉපදිලා ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ.
කැබ් එක්කමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හේතුව අද මම දැක්කා එක කාරණයක් මෙතන කියලා තියෙනවා. විශේෂයෙන්ම මොකද මේ කැබ් ඕන වෙලා තියෙන කියලා මට හිතාගන්න බෑ. දැන් අපේ ප්‍රවාහන මාමාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය. දැන් ඒකේ සභාපති ගුවන් තොටුපළ සේවා පුද්ගලික සමාගමට එවනවා ලේකම්වරයා මහාචාර්ය කපිල සීකේ පෙරේරා ඔබ ආයතනයේ සතු ඩබල් කැබ් රථ 5ක් මහාමාර්ග අංශය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන්. දැන් ඔබතුමාලා එහෙ තියෙන ඒවා මහාමාර්ග අමාත්‍යාංශයට ගන්න. තමුන්නාන්සේ ගිහිල්ලා අර කොහෙද මෙතන ගෝල්පේස් එකේ පළවෙනි දවසේ මෙතකොට ඔය තරම් ටයිකෝට් ඇඳ නැහැ නිකම් එකක් ඇඳගෙන හිටියේ. ගිහිල්ලා දුන්න පොරටොක් එක බලපුවම මම බැලුවේ මේ අපි ඔක්කොම විකුණනවා. තව ගාණක් ගේන්න තියෙනවා. මේ බාණ්ඩ හොරකම් කරලා තියෙන හැටි බලන්න කියලා දැන් කරුණාකරලා ඒ බොට් ටික දෙන්නකෝ තමුන්නාන්සේලාගේ ඔය මහාමාර්ග අමාත්‍යාංශ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේවා මේ සීමා සහිත ගුවන් තොටුපළ ගුවන් සේවා පුද්ගලික සමාගමේ අර මේ නිලධාරීන් පාවිච්චි කරන කැබ් 5ක් අලුත්ම කැබ් 5ක් තමුන්නාන්සේලා ගේනවා මොකේද? මහාමාර්ග අමාත්‍යාංශයට. ගියාලා මොකද දැන් කියන්නේ? මහාමාර්ග අමාත්‍යාංශයේ තියෙන වාහන 5ක් නන්නත්තරච්ච කැඩිලා බිඳලා කුඩු වෙච්ච අර සූපින් නැත්තම් මොනවද ඒවට කියන්නේ? කැඩිලා නන්නත්තරලා තියෙන වාහන 5ක් කරනවා ගුවන් තොටුපළ සමාගමට. දැන් ගුවන් තොටුපළ සමාගම කල්පනා කරනවා අපි දැන් කොහොමද මේකෙන් දුවන්නේ? කාටද මේ වාහන 5 ගේන්නේ? මේ මහාමාර්ග අමාත්‍යාංශය තමුන්නාන්සේලාගේ ඇමතුමාගේ සම්බන්ධ කර ලේකම්වරුන්ට වාහන 5 ගේන්නේ. හරිද? එතකොට වාහන 5 කැඩිච්ච වාහන 5ක් මහාමාර්ග අමාත්‍යාංශයේ මන්ත්‍රීතුමා අරනවා ගුවන් තොටුපළ සමාගමට. මොකද්ද මේ කරන්නේ තමුන්නාන්සේලා? අර නිලධාරීන්ට පාවිච්චි කරන්න තියෙන වාහන මේ විනාශ කරන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ කැබ් පාවිච්චි කරන්නේ මොකටද? අපි දැන් තමුන්නාන්සේලා අපි V8 වල ගියේ අර වගේ ගියේ මේ වගේ. අපි මේ වගේ තනකොළ ඇද්දේ නැහැ. අපි මේ වගේ කට් අවුට් උස්සන් ගියේ නැහැ. අපි මේ වගේ පෝස්ටර් ගහන්න ගියෙත් නැහැ. දැන් කැබ් එක ලේසි අපේ ඇමතුමා කැබ් එක ලේසි පෝස්ටරේ ගහන්න කට් අවුට් එක දාගෙන යන තව ටීම් එකක් දාගෙන යන දැක්ක නේද එක්කෙනෙක් මේ තනකොළ ඇද්දනේ කැබ් එකක් අරන් ගිහිල්ලා. හරි එතකොට මේවට තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේ අනුන්ගේ මේවා ටික පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති තව කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරී. දැන් තමුන්නාන්සේ යටතේ තමයි පාරිභෝගික අධිකාරිය තියෙන්නේ. දැන් ඒක පහුගිය කාලේ මේ වී මිලදීම් ගැනීම සම්බන්ධව සහ හාල් සම්බන්ධව මාෆියාව හොයන්න තමුන්නාන්සේලා පුදුම මානසිකයක් ගත්ත. මෙතන ඉන්න පැය 24න් මාල් මෝල් වටලපු අපේ වීරයා නාමල් කරුණාරත්න මැතිතුමා එතුමා තමයි ලෝකේම පළවෙනි වතාවට හාල් මෝල් එක පැය 24න් වාලා සියලුම හාල් මෝල් හිමියෝ දනගස්සලා රුපියල් 10කින් මිල වැඩි කළා. අපිට කණ්ඩ දුන්න රුපියල් 65කින් ආනයන කරපුවත් වැඩි කළා. තව රුපියල් 10ක් ඩඩ්ලිලා ඇතුළු හාල් මාෆියාකාරයන්ටත් දීලා රුපියල් 75ක් මේ රටේ පාරිභෝගික ධනදායකයන් සූරා කාපු අපේ ඉතිහාසගත නායකයා මෙතන ඉන්න අපේ නාමල් කරුණාරත්න මැතිතුමා. මොකද එතුමා තමයි කිව්වේ පැය 24ක් ඇතුළත බලය දෙන්න අපිට. අපි කරලා පෙන්නන්න. එහෙමනේ ඔබතුමාලා කිව්වේ. දැන් මොකද උනේ අවසාන? මොකක්වත් උනේ නැහැ. මම මම හිට දෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමති දැන් නෑ හරි. එතුමා වෙලාවෙන් ගන්න. එතුමා වෙලාවෙන් ගන්න. පැය 24ක් ඇතුළත ඕම කතාවක් මම කිව්වේ නෑ. මේ පාර්ලිමේන්තුවේ මෙහෙමයි පචකීම තමන්ගේ ජාතික කාර්යභාව කලාව බවට පත් කරගත්ත මිනිසුන්ට මීට වඩා දෙයක් නම් කියන්න බෑ මාත්‍යෝ. මොකද හේතුව තමුන්නාන්සේලා මේ කියලා තියෙන ඒවා දවසක මට මේවා එකින් එක කියන්න පුළුවන්. කලබල වෙන්න එපා. මේ පචකාරයෝ ඔක්කොම දඟලනවා එකම. පොඩ්ඩක් ඉන්නකෝ. නෑ ඉන්න පච කියපු කට්ටිය තමයි ඔය කතා කරන්නේ. හරි? එතකොට දැන් මොකද උනේ තමුන්නාන්සයාට? මේ ටික වැඩේ කරගන්න බැරි වුණා. මොකද්ද උනේ? තමුන්නාන්සේලා කිව්ව ඒවා ගන්න බැරුව ගියා. තමුන්නාන්සේලා මොකද්ද කිව්වේ? ගේන සීනි නැත්තම් මොනවද බී ගන්නවා කිව්වා මෙට්‍රික් ටොන් ගන්නවා බිලියන 325යි තමුන්නාන්සේලා සාමාන්‍ය ලංකාවේ 2 කාලයක් තිබෙනවා එනවා මේ සියල්ලම. නමුත් ගන්න පුළුවන් උනේ තමුන්නාන්සේලා වෙන් කරේ රුපියල් බිලියන 5යි. මෙට්‍රික් ටොන් 48යි ගිය සිකුරාදා වෙනකොට අරන් තියෙන්නේ. හරි? තමුන්නාන්සේලා ලංකාව පුරාම තිබිච්ච ෂෝ එක දැම්මා. ඔක්කොම යනවා මන්ත්‍රීවරු පරණ තමුන්නාන්සේලා ගිනි තියපේවත් සමහර කට්ටිය ගිහිල්ලා අලුත් වැඩියා කරා. මම දැක්ක එකක් ගිහිල්ලා අපේ වසන්ත සමසිංහ මහත්මයා ගියේ මට හොඳට මතකයි. එකක් ගිහිල්ලා බලන්නකො මේ මාර ප්‍රශ්නයක් මේ පරණ මේ ඔක්කොම වල්ලදිලානේ තියෙන්නේ. වල්ලදිලා නෙවෙයි තමුන්නාන්සේලා ගිනි දීප එකක් තාම තමුන්නාන්සේලා සුද්ධ කරේ. මං කිය පෙන්නන්නද? කියන්නද ඒක?
නෑ ඒක තමයි මං කියන්නේ මං කියන්න ගිනි තියපු ඒවා ටික ඔක්කොම මුලින් ඉඳලා ඕන්නම් පොඩක් ඉන්න මොකද ඒවා ටිකත් මේවා කළා තමුන්නාන්සලා මොකද්ද කරේ කරන්න හැදුවේ තමුන්නාන්සලා බැලුවා ඒවා ටිකත් සුද්ධ කරලා ෂෝ එක දාන්න හරි ගියේ නෑ මොකද උනේ දැන් මේකේ තියෙනවා විනාශ කරපු වී මෝල් ටික එකින් එක මං කියන්නම් ගත්තොත් යටියන වී මෝල් වී මෙට්‍රික් ටන් මිලියන 800ක පහසුකම් සහිත එකක් මැෂින් 3ක් තෙබුවන වී මෝල් තමුන්නාන්සලා ගිනි තිබ්බා හසලක වී මෝල් මෙට්‍රික් ටන් මිලියන 500ක් මිද්දෙනිය වී මෝල් ගිනි තිබ්බා රණාංශි වී මෝල් මොණරාගල රත්න උණුකුරුව වී මෝල් වී මෙට්‍රික් ටන් මිලියන 700යි අඟුණුකොළ පෑලස වී මෝල් වී මෙට්‍රික් ටන් මිලියන 900යි ඌරගා වී මෝල් ගාල්ල බද්දේගම මෝල් ගාල්ල කිරිමැටි මුල්ල වී මෝල් මාතර කඩපනා වී මෝල් නොච්චියගම 12 යාය 14 13 12 11 වී මෝල් කාශ්‍යපපුර පොළොන්නරුව යාය 1 ඇලෑර මෝල් පොළොන්නරුව ලීර වී මෝල් යාපව්ව සකුණි වී මෝල් ආන්ද මිකුලම් කන්තලේ රත්න වී මෝල් ත්‍රිකුණාමලේ පල්ලත්තර වී මෝල් මොදරවාන බෙලියත්ත 18 සහන වී මෝල් දම්මුල්ල බෙලියත්ත මේ වගේ ලංකාවේ 160ක් සහල් සපයන්න පුළුවන් වී මෝල් තමයි තමුන්නාන්සලා ගිනි තිබ්බේ මේ ගිනි තිබ්බ එක්කෙනා දැන් මේ කතා කරන්න යන්නේ ගිනි තිබ්බ එක්කෙනා නම් කරුණා කරලා ගිනි තිබ්බ එක්කෙනා දැන් ඔන්න කතා කරන්න යන්නේ තමුන්නාන්සලා අදාළ නම් මේකට කතා කරන්න මම මේ කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනි තියපු වී මෝල් ඔබතුමාගේ කාලය අවසන් වෙනවා ඉන්නේ ඇමතුමා නම් ගිනි තිබ්බ එක්කෙනා නම් තමුන්නාන්සලා ගිනි තිබ්බයි කියලා පිළිගන්න ඒ නිසා මම කියන්න කැමති මෙහෙම වී මෝල් ගිනි තියලා තමයි තමුන්නාන්සලා ගරු සභාපතිතුමනි මේ දයාසිරි මන්ත්‍රීතුමා ලේඛනයක් කියවුවා මෙට්‍රික් ටන් මිලියන 500 මෙට්‍රික් ටන් මිලියන 700 දාලා මට හිතෙන්නේ ලංකාවේ නෙමෙයි ඔය මෝල් තියෙන්නේ මොකද ලංකාවේ තියෙන මෝල් වල අවුරුද්දෙන් වියස් වෙන තියෙන මෙට්‍රික් ටන් මිලියන 4.5යි ඔබතුමා කියපු ඒ වගේ මෙට්‍රික් ටන් 700යි 500 දැන් බොරු කියනවා කියලා එක ආපහු ආය එකක් හදනවා එක බොරු කියන්න එපා නම් මේක බොරු කියන්න එපා බිලියන 4.6යි මෙට්‍රික් ටන් ඔබතුමාට විනාඩි දෙකක් කාලය ලැබෙනවා හරිද බිලියන නෑ හරි ඉන්නේ ඒක තමයි කියන්නේ කන්න නෑ කන්න දෙක තුනම හදන්න පුළුවන් තත්ත්වය තියෙන්නේ ඒවා තමයි මේ තමුන්නාසලා ගිනි තිබ්බේ ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් අද කරු මන්ත්‍රීතුමනි අද දැන් යන්තම් කවුද හිටපු පොලිස්පතිගේ ගෙදරට පොලිසිය පැන්න පොලිස්පතිගේ ගෙදරට පොලිසිය පැනලා අල්ලගත්තා හරිද අල්ලගත්තේ නෑ ගත්ත විස්කි බෝතල් 800ක් හරිද දැන් තමුන්නාන්සලා පහුගිය දවස් 20 ගණනක් වෙනකල් මේ රටේ පොලිස්පතිව අල්ල ගන්න බැරුව හිටියා දැන් අපිට මතකයි ගිය සතියේ ලෆාර් මැතිතුමා කිව්වා මේ අභියාචනාධිකරණේ මාස 3කට කලින් ඇති වුණු සිද්ධියක් තමයි මේ එකඟවීමක් තමයි 16 වෙනිදා 17 වෙනිදා ගෙනල්ලා මේක මේ එකමුතුව කතා කරේ කියලා 16 වෙනිදා පොලිසිය නිකුත් කරන නිවේදනයක් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කළා මම 6 දෙනා අත්අඩංගුවට ගන්න එකඟතාවයකට ආවයි කියලා අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. මං අහන්න කැමති කොහොමද මෙහෙම වෙන්නේ? තුමාගේ කාලය අවසන්. ඊයේ රාත්‍රියේ පැය ගාණක් ගිහිල්ලා පැය 3මාරක් හිටපු පොලිස්පති කියලා අපි කියමුකෝ. කවුද දේශපාලන කාලය අවසන් වෙනවා. පැය 3මාරක් බින්කුන්න හොයනවාද ඒක ඇතුලේ? මොකද පැය 3මාරක් හොයලා අන්තිමටම දේශබන්දු හොයාගන්න බෑ. ඊට පස්සේ යාගේ දිවිච්ච අවසන් කරන්න ගන්නවා. ඒ නිසා දැන් අද ගෙනලා තියෙනවා. මම කියන්න කැමති. දැන් වටකල මහත්තයා කිව්වා බොහොම පැහැදිලිව රූපවාහිනිය කියලා කිව්වා. දේශබන්දු ඉන්න තැනක් දානවා. කාලය අවසන් වෙනවා. කවුද අනිත් ගෑන් ළමයා කවුද අපේ ඔබතුමාලා සෙව්වන්දි ඉන්න තැනක් දානවා කියලා කිව්වා. ඒ නිසා මම කියන්න කැමති මේ සියල්ල හංගගෙන හිටපු කවුද ආණ්ඩුවේ ප්‍රධානි. ඒ නිසා මම විශේෂයෙන් විනාඩි 9යි.